කිසිවක් නොකර සිටීමේ සැඟුණු බලය The Hidden Power of Doing Nothing. ලාවෝටියෝ දවසක් අපුරු කතාවක් කිව්වා. ඒ තමයි නිශ්චල මනසකට මුළු විශ්වයම අනත වෙනවා. To the mind that is still, the whole universe surrenders. අපිටත් නොදැනීම අපේ ඔළුව ඇතුළේ සිතුවිලි පිරීලා. ඒක අපේ අවධානයට සහ අපේ ශක්තියට කොහොමද බලපාන්නේ කියලා තමයි අද අපි කතා කරන්නේ. හැමතිස්සෙම මොන හරි කරන්න දඟලන එකෙන් මේකට ඇත්තටම විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට කිසිවක් නොකර ඉන්න එකෙන් කොහොමද මනසට අවශ්‍ය කරන ඒ නිදහස ලැබෙන්නේ කියලා අපි බලමු. The clutter problem. මනසේ අවුල. ගොඩක් මිනිස්සුල් ජීවත් වෙන්නේ තමන්ගේ මනසට දරාගන්න පුළුවන් ප්‍රමාණයට වඩා බරක් ඔළුවේ දරාගෙන. ඔයා උදේ හැරෙන්නෙම ඉවර කරපු නැති වැඩ, පරණ මැසේජ්, අනාගතේ ප්ලෑන් ගැන හිතා දවස ගෙවී යද්දි තවත් දේවල් ඒකට එකතු වෙනවා. ඉතින් ටික කාලයක් කියද්දි ඔයාලට දැනෙනවා ඇති ඔයාගේ මනස පිරලා කියලා. ඒ වෙලාවට පොඩි තීරණයක් ගන්න එක පවා හරිම මහන්සි වෙන්න ඕන වැඩක් බවට පත් වෙනවා. මේ බර එකතු වෙනවාට හැමතිස්සෙම තේරෙන්නේ නැහැ. හැබැයි ඒකේ ප්‍රතිඵල ඔයාලට අනිවාර්යයෙන්ම දැනෙනවා. ඔයාගේ අවධානය ඉක්මනින් මිදෙනවා. එක වැඩක් ඉවර කරන්න කලින් තවත් එකකට පයින්නවා. හැම වෙලාවෙම මොකද්ද පීඩනයක් හිතේ කොනක තියනවා වගේ දැනෙනවා නම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ මනසට දරා ගන්න බැරි තරම් දේවල් දැන් පිළිලා තියෙනවා කියන එකයි. මනස මේ වගේ තත්ත්වයක් තියෙද්දී අලුත් ඉලක්ක වලට යන්න හරිම අමාරුයි. අලුත් පුරුදු ඇති වෙන්නේ නැහැ. ඔයා බලෙන් ඉස්සරහට යන්න හැදුවට මනස ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක හරියට ඉඩියර වෙච්ච කම්පියුටර් සිස්ටම් එකක් ඇතුලේ සොෆ්ට්වෙයාර් එකක් දානවා වගේ වැඩක්. The state of stillness තත්ත්වය. ඔයාට ඇතුලේ ලොකු වෙනසක් වෙන්න ඕන නම් ඔයාට ඉඩක් ස්පේස් එකක් අවශ්‍යයි. තවත් සිතුවිලි හෝ තවත් පීඩනයක් ඔලුවට දාගෙන කවදාවත් පැහැදිලි බවක් ලැබෙන්නේ නැහැ. පැහැදිලි බව ලැබෙන්නේ බාධාවක් වෙලා තියෙන දේවල් ඉවත් කිරීමෙන් විතරයි. කිසිවක් නොකර සිටීම කියන්නේ ඒ ඉඩ හදාගන්න තියෙන පළවෙනි පියවරයි. ලැබෙන හැම විවේක වෙලාවකම මොකක් හරි දෙයක් පුරවන දඟලන එක සහ හැම දෙයකටම රියැක්ට් කරන එක නතර කරන්න ඕනේ. සද්ද අඩු වුණාම තමයි හැම පැත්තටම ඇදිය දින්නේ නැතුව ඔයාට ඇත්තටම අවශ්‍ය දේ ගැන අවධානය දෙන්න පුළුවන් වෙන්නේ. The clutter. සිතුවිලි ගොඩ ගැසීම. ඔයාටත් නොදැනීම මනස පිටිලා යනවා. පරණ සිතුවිලි උඩ අලුත් ඒවා ගොඩ ගැහෙනවා. ඔයා කොච්චර දේවල් තදින් අල්ලගෙන ඉන්නවද කියනවා නම් ඒක දැන් ඔයාට සාමාන්‍ය දෙයක් වෙලා. කාලයක් යද්දී මේ සිතුවිලි වල සද්දය ඔයාට හුරු වෙනවා. ඔයා නිතරම හිතනවා හැමතිස්සෙම මොන හරි ප්ලෑන් කරනවා. හැබැයි ඒ සිතුවිලි වලින් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඒවා තට්ටුවෙන් තට්ටුව ගොඩ ගැහෙනවා විතරයි. මේ සිතුවිලි තට්ටු ගන්න වුණාම සරල වැඩක් පවා හරිම අමාරුයි වගේ දැනෙන්න ගන්නවා. හිත ඇතුලේ හුස්ම ගන්නවත් ඉඩක් නැහැ. එතකොට අලුත් අදහසක් මනසට එන විදියක් නැහැ. ඔයාගේ මනස මේතර පිරුණාම හිතන එක ලේසි වෙන්නේ නැහැ. ඒක හරියට බඩු පිරිච්ච කාමරයක ඇවිදිනවා වගේ ඔයා හැම තැනම හැප්පෙනවා. ඇතුළට ආවේ මොකටද කියලා අමතක වෙනවා. පොඩි අදහසක් ආවත් ඒක ක්‍රියාත්මක කරන්න ලොකු මහන්සියක් ගන්න ඕනේ. මොකද ඔයාගේ ඔළුවේ තියෙන අනිත් දේවල් ඒකට බාධා කරනවා. ඔයා එකපාර දේවල් ගොඩ ගන්න යන නිසා අවධානය අඩු වෙනවා. අන්තිමට ආසාවෙන් කරපු දේවල් ගැන පවා තියෙන උනන්දුව නැති වෙලා යනවා. මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව නිකම්ම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න තත්ත්වයට පත් වෙන්නේ අන්න ඒ නිසා. ඔයාටත් මොකක් හරි ගෝල් එකක් අචීව් කරන්න තියෙනවා. ඒත් ඒ ගෝල් එක අචීව් කරන්න බැරි නම් අපේ 1-to-1 coaching වල join වෙන්න පුළුවන්. description එකේ Patreon එකේ link එක තියෙනවා. ඒක through පුළුවන් join වෙන්න. මම සරලව ඔයාලත් එක්ක 1-to-1 ඉඳගෙන system එකක් හදලා දෙනවා. ඔයාගේ goals achieve කරන්න. ඔයා මොකක් හරි business එකක් run කරන කෙනෙක් වෙන්න පුළුවන්. වැඩ වැඩි වෙලා ඉන්න employee කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා A level student කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෙම කෙනෙක්ට මම ඔයාගේ ගැලපෙන විදිහ බලලා ඔයත් එක්ක 1-to-1 ඉඳගෙන කතා කරලා ඔයාට ගැලපෙන system එක smooth pipeline එකක් හදලා දෙනවා. fragmentation. බිඳියාම්. අවුල වැඩි වෙන්න ඔයාගේ අවධානය කෑලි වලට කැඩෙනවා. එක දෙයක් ඉවර කරන්න කලින් තවත් එකකට පයින්නවා. දවස් ගණන් ඇරලා තියෙන browser tabs, ලියලා අමතක කරපු notes මේකට හොඳ උදාහරණයක්. මේ හැම පැනීමකටම ඔයාගේ ශක්තිය වැයෙනවා. ඉතින් ඇත්තටම වැදගත් වැඩක් කරන්න යනකොට ඔයා ඉන්නේ මහන්සි වෙලා. ඒක හරියට මුළු දවසේම හිත ඇතුලේ එහෙම යනවා වගේ වැඩක්. මනසේ මේ තියෙන අවුල නිසා පොඩි වැඩක් ලොකු ප්‍රොජෙක්ට් වගේ දැනෙන්න ගන්නවා. මනසට දිශාවක් හොයාගන්න ගොඩක් වෙලා යනවා. ඒ නිසා ඔයා වැඩ මග හරින්න procrastination කරන්න පටන් ගන්නවා. සමහර දවස්වලට ඔයාට හැමදේම හරිම හිමින් සිද්ධ වෙනවා වගේ දැනෙන්නේ ඒ නිසයි. මනසට දිශාවක් හොයාගන්න කලින් ඔළුවේ තියෙන සද්දය අස්සින් රින් ගන්න වෙනවා. ඒක ඔයාගේ අකමැත්තක් නෙවෙයි. වැඩේ පටන් ගන්න කලින්ම ඔයා හිතෙන් වැටිලා ඉන්න නිසයි. energy drain, ශක්තිය වැයවීම. මේ බර නිසා ඔයාගේ ශක්තිය ටික ටික දිය වෙලා යනවා. ඉවර නොකරපු හැම වැඩක්ම ඔයාගේ ශක්තියෙන් කොටසක් උරා ගන්නවා. එකින් එක ගත්තොත් ඒවා පොඩි දේවල් උනාට ඔක්කොම එකතු වුණාම ඒක ලොකු වෙහසක්. උදේ හැරෙද්දී මහන්සිය දැනෙන්නේ ඒකයි. මනසේ මේ අවුලට වගේ ශරීරයත් ප්‍රතිචාර දක්වනවා. ඇඟ තද වෙනවා වගේ දැනෙනවා, හිතන විදිය පටු වෙනවා. ඔයා ලොකු වෙහසක් දැල්ලා කරන්නේ හරිම පොඩි වැඩක්. දවස් ඉවර වෙද්දී ඔයා සම්පූර්ණයෙන්ම හෙම්බත් වෙලා. හැබැයි වටින දෙයක් කරලත් නැහැ. මේවා හිතුවත් නැතත් ඔයාගේ හිතේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ක්‍රියාත්මක වෙනවා. මේ වගේ දේවල් ගොඩ ගැහුණාම හිතට ලොකු අසහනයක් දැනෙනවා.
ඔයා දන්නේ නැහැ ඔයා දරාගෙන ඉන්න මොකක්ද කියලා. හැබැයි ලොකු බරක් ඔළුවට දැන්න. ඩිස්ටෝෂන් ඇන් නොයිස්. පෙනීම වෙනස්වීම. මනස අවුලුනාම වා ලෝකයේ දකින විදිත් වෙනස් වෙනවා. සාමාන්‍ය දේවල් පවා වාට ලොකු පීඩනයක් වගේ දැනෙන්න ගන්න. පුංචි ඉල්ලීමක් පවා ලොකු ඉල්ලීමක් වගේ දැනෙනවා. මනසට කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ නැහැ. හැමදේම අමතර බරක් විදිහට දැනෙන. මනසේ සද්දේ හරියට නොපෙනෙන මීදුමක් වගේ. වාට හිතන්න පුළුවන් හැබැයි ඒ සිතුවිලි වල තියුණු බවක් නැහැ. අදහස් වෙනවා හැබැයි ඒව රැඳෙන්නේ නැහැ. ඔයාගේ ඇතුලින් එන ඒ හඬ ඉන්ටියුෂන් එක නිහඬ වෙනවා. ඒක හරියට බිත්තියකට එහා පැත්තෙන් කවුරු හරි කතා කරනවා වගේ සද්ද ඇහෙනවා. හැබැයි කියන දේ තේරෙන්නේ නැහැ. අන්තිමට ඔය වැදගත් දේවල් කරනව වෙනුවට මනසේ තියෙන ලොකුම සද්දයට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. අවසානය. ගොඩක් මිනිස්සු මේක විශ්ලේෂණ හදන්නේ තවත් දේවල් කරලා, තවත් හිතලා, තවත් සැලසුම් කරලා, තවත් මහන්සි වෙලා. හැබැයි පිරිච්ච මනසකට දේවල් අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ හිස් ඉඩක්, ස්පේස් එකක්. කිසිවක් නොකර සිටීම කියන්නේ කම්මැලිකම නෙවෙයි. ඒක මනස රීසෙට් කරන වෙලාවක්. එතකොට අර සද්දේ නැති වෙලා යනවා. ඇත්තටම වැදගත් දේ මොකද්ද කියලා එතකොට ඔයාට පැහැදිලි වෙනවා. මොකද මනස නිශ්චල වුණාම ඔයාට පැහැදිලි බව බලෙන්ම ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි බව ඔයා හොයාගෙන යනවා.